ඔය ඉතින් ඔයගලන්ට ආයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් අද ඇත්තටම වැදගත් කාරණා රසක් ඔබ හමුවේ ගෙනියනවා. මම ඇත්තටම මම දැන් මේ CNN බල හිටියේ නිවුස් එක බල ඉන්නකොට මට ආරංචි වුණා Trump maintains Iran strike cause total obliteration කියන එක තියෙනවා. US has to take action to secure stability around the world, NATO chief says. හරිද? එතකොට ඒ වගේම අනිත් එක තමයි 33 minutes ago Trump attend වෙලා තියෙනවා Netherlands, Trump in Netherlands too. NATO summit has Israel-Iran ceasefire appear to hold, right? US has to take action to secure stability around the world කියලා NATO chief කියලා තියෙනවා. අනිත් NATO chief කෙනෙක් Mark Rutte කියන පුද්ගලයා කියලා තියෙන්නේ. එතකොට Iran's nuclear installations were badly damaged in US and Israeli airstrikes attacks, Iranian spokesperson says, but that is not true actually. හරිද? එතකොට මේ ප්‍රශ්න ඉරානය සහ යුදවුවන් අතර තියෙන මේ ප්‍රශ්නය ගැන අපි බලවත්ව සාකච්ඡා කරොත් එහෙම මේකේ පැති ගණනාවකට විහිදලා යන ස්වරූපයක් තියෙනවා. ඒ කියන්නේ අපි මම දැන් මේ ඇත්තටම කියනවා නම් මම මේ ඉරානය සහ ඊශ්‍රායලය අතර මේ පවතින මේ ගැටුමේ ඉතිහාසය පිළිබඳ ගත්තොත් එහෙම අද ඊයේ නෙමෙයි මේක පටන් ගත්තේ. එතකොට ඔබ ගත්තොත් මම නැවත ඔබට කියන්නේ මේ මුස්ලිම් මූලධර්මවාදය කියන එක මේ ලෝකේ ප්‍රචාරය වෙන්න මේ ලෝකේ අද වෙනතුරු පවතින මුස්ලිම් රටවල් 42ක් අද ලෝකේ ඇති වෙලා තියෙනවා. ඉතින් මේ தත්ත්වයට එන්න ප්‍රධාන ගැටුම්කාරී මධ්‍යස්ථානයේ බටපත් වුණේ ජෙරුසලම. එතකොට ජෙරුසලම ඇතුළු ඊශ්‍රායලය කියන ස්ටේට් ඔෆ් ඊශ්‍රායල් කියන ප්‍රදේශය. එතකොට ඒක අවුරුදු දහස් ගණනක් තිස්සේ යුදෙව්වන් විශේෂම යුදෙව්වන් සහ ක්‍රිස්තියානින් අතර එක පැත්තකුත් ඒ වගේම මුස්ලිම් මූලධර්මවාදීන් සලහුද්දීන්ද වගේ කට්ටිය අතර තව පැත්තකුත් මේක විකාශනය වුණා. මේක යුද්ධ පටන් ගත්ත 1415 කුරුසි යුද්ධය වෙනකම්. හරිද? එතකොට 1415 කුරුසි යුද්ධයෙන් පස්සේ තමයි කොන්ස්ටන්තිනෝපලයත් ජෙරුසලම උන්ට අහිමි වුණා. බයිසන්ටියන් වරුන්ට අහිමි වුණා. එතකොට බයිසන්ටියන් වරුන්ට අහිමි වුණේ අවසාන ක්‍රුසේඩර්ස් සටන ඇති වුණේ 1415 වෙනි සතවර්ෂය වෙනකම්. එතකොට අවුරුදු 900ක් විතර සහ 1000ක් අතර ප්‍රමාණයක් මුළු යුරෝපය පුරාම යුරෝපේ ඩිෆෙන්ඩ් කරගන්න ඔවුන්ට සටන් කරන්න සිදු වුණා. විශේෂයෙන්ම අන්දලූසියා කියන ප්‍රදේශය ඔබ ගත්තොත් අන්දලූසියා කියන ප්‍රදේශයේ ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ අන්දලූසියා කියන ප්‍රදේශයේ මොරොක්කෝ හරහා ගිහලා ජිබ්‍රාල්ටර් සමුද්‍ර සංගිය හරහා මුස්ලිම් වරුන් අල්ලාගත්තා. එතකොට අද අපිට මේ කටිංగ్ පොයින්ට් එකක් මේ ඇත්තටම කටිං එජ් ඉතිහාසය වෙනස් කරන ටර්නින් පොයින්ට් එකක් බවට පත් වුණා. අපි ගත්තොත් එහෙම මේ ඊශ්‍රායලය ලෝකෙට බිහිවීමත් සමගම ඇත්තටම මෙහෙම ගත්තොත් එහෙම අපි මෙහෙම මේ වගේ මේක ගත්තොත් එහෙම මේ ආගම් දෙකක් සහ වර්ධකවාදී දෙකක් අතර මූලධර්මවාදී ගෲප්ස් දෙකක් අතර තියෙන සටනක් විදිහට තමයි මම එදත් අවුරුදු දහස් ගාණක් තිස්සේ මේ තියෙන සටනක් විදිහට තමයි මම මේක දකින්නේ. එතකොට මට තව පොතක් මම මෙලදී ගන්න සූදානම් වෙලා ඉන්නවා. ඇත්ත වශයෙන්ම මේක ක්‍රුසේඩර්ස්ලා ගැන තියෙන. මොකද මේ ක්‍රුසේඩර්ස්ලා ගැන ස්ටඩි කරන්න ඕනේ හොඳට. ඇත්ත වශයෙන්ම ඔබට ගත්තොත් එහෙම ඇයි ඕන් ෆේල් උනේ කියන එක ගත්තොත් එහෙම. එතකොට කොන්ස්ටන්තිනෝපලේ අල්ලාගත්තත් සමගම ඉතිහාසයේ ටර්නින් කරන සාධකයක් බටහිර කියන්නේ පෙරදිග ඉඳලා අපරදිග ඉඳලා පෙරදිගට ක්‍රිස්තියානුවන් සහ කතෝලිකින් සංක්‍රමණය වුණා. ඊට පස්සේ ඒක උනේ 1715 පස්සේ. හරිද? එතකොට කුරුසි යුද්ධය කියන එක ඇති වුණේ 1715 අවසාන කුරුසි යුද්ධය කියන එක. මේක අවුරුද්දක මේ එකපාරටම ඇටැක් එකක් ඇවිල්ලා ඒක අවුරුද්දක මේක ඉවර වෙන එකක් උනේ එකක් නොවේයි මේක. හරිද? එතකොට ඇත්තටම ක්‍රුසේඩර්ස්ලා මේ ෆේල් උනේ ඇයි කියලා ෆේල් ඉන් ද බැටල් කියලා ඇහුවොත් එහෙම අපි ඒකට මොකද හේතුව විදිහට ඔබ දකින්නේ?
එතකොට මේකට හේතුව තමයි එකක් ඕන අතර තිබ්බ අසමගිකම. ඒක තමයි. හරිද? ලොජිස්ටික් චැලෙන්ජ් එකක් ගන්න distance from home කියන එකත් ඒකට immense distance එකක් තිබ්බා. ඒ කියන්නේ thousands of kilometers holy land එකේ ඉඳලා තිබ්බා. ඒකත් එකක්. අනිතික long marches ඒ කියන්නේ ගොඩක් මේ long marches කියන්නේ ප්‍රංශයේ ඉඳලා ඉතාලියේ ඉඳලා ජර්මනියේ ඉඳලා නෝර්වේ වල ඉඳලා බෙල්ජියම් ඉඳලා සහ අවසාන වශයෙන් ඉංග්‍රීසි ඕඩේ ඉඳලා උන්ට සංක්‍රමණය වෙන්න සිදු වුණා මේ සටන් කරන්න. එතකොට උන්ට ඒක දරා ගන්න බැරි තරම් වෙහෙසක්. එතකොට ඒක හොස්ටයිල් ටෙරිටෝරි එකක් උන්ට ප්‍රශ්නයක් ඇති වුණා. මොකද එකක් තමයි මේ මැද පෙරදිග කලාපය ගත්තොත් තාම රස්නේ තියෙන කලාපයක්. එතකොට කම්බයින්ඩ් diseases තිබ්බා, lack of provisions වගේ ඒවා skirmishes වගේ ඒවා significantly depleted crusaders forces වලට මේ main objective එක උන්ට ඇති කරගන්න බැරි වුණා. සාධක ගොඩක් විදිහට අපිට අපිට සලකන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ කියන විදිහට මේ පොත්වල කියන විදිහට ඇත්තම many crusaders died of turn back before even seen the battle. ගොඩක් කටි මැරුණා. ඒ කියන්නේ long marches මේ කාලේ තිබ්බ අවුරුදු 1000කට උඩදී 800කට උඩදී ගත්තොත් එතකොට ඇත්තටම මේ මුස්ලිම් එම්පයර් එක අපි ගත්තොත් එහෙම මොගල් එම්පයර් එක පැත්තකින් පර්ෂියානු එම්පයර් එක තව පැත්තකින් මේ පැත්තේ මුස්ලිම් සලාහුද්දීන්ලාගේ පැත්තෙන් මේ මුදු පැත්ත පෙරදිග කලාපෙම උන් ආක්‍රමණ කළා ඉවරයි. හරිද? නමුත් අදටත් ඒක ප්‍රතිඵල තියෙනවා. ඔබ කිව්වට මේක සදාතනික බැටල් එකක්. හිතන්න එපා මේක එකපාරටම මේක ආපු දෙයක් කියලා. එකපාරටම කුරුසු යුද්ධය කියන එක එක අවුරුද්දකින් ඇවිල්ලා එක අවුරුද්දකින් නැති උනායි කියලා අපිට එහෙම සාධක නැහැ. අපිට එහෙම හිතන්න බෑ. හරිද? මේ ඉතිහාසය මම ඔබට කියන පරිදි ඉතිහාසය ඉගෙන ගැනීමේ තියෙන වැදගත්කම කියන එක ඔබ ගත්තොත් එහෙම ඒක ඊටාම වැදගත් දෙයක්. ඉතිහාසය අපිට අවශ්‍ය දෙයක්. හරිද? අනිත් එක දැන් ක්‍රුසේඩර්ස්ලාගේ මේ ඇත්තටම දෙවෙනි කාරණේ හැටියට අපිට ගන්න පුළුවන් මේ ක්‍රුසේඩර්ස්ලා පරාද වුණේ ඇයි කියන එක ගැන අපි අහුවොත් මේ ඉතිහාසය ටර්නින් ඉතිහාසය වෙනස් කරන ඉතිහාසය චේන්ජ් කරන ටර්නින් පොයින්ට් එකක් බවට පත් උනේ හෝලි වෝ එක. නැත්නම් අපි කුරුසු යුද්ධය කියලා අපි පොඩි කාලේ ඉගෙන ගත්ත 1988 මගේ විද්‍යාලය තුල මම ඉගෙන ගත්තා. මට අද වගේ මතකයි එක 1988 තමයි මේ බැටල් එක ආවේ. ඒක 1988 තමයි ඒක ආවේ බැටල් එක. එතකොට ඒ වගේම ඔබ ගත්තොත් එහෙම දැන් අපි මෙහෙම ගමුකෝ. දැන් මේ පොතේ විස්තර කරන විදිහට දැන් මුස්ලිම් අන්තවාදය සහ මූලධර්මවාදය මුස්ලිම් මූලධර්මවාදය මේ ලෝකෙ පැතිරෙන්න කාරණා ගොඩක් ඒක හේතුපාදක වුණා. එතකොට ඒක ආසියාවටත් දැන් වර්තමාන ඇෆ්ගනිස්තානය, පාකිස්තානය, ඉන්දියාව, ඊට පස්සේ මැලේසියාව, ඉන්දුනීසියාව, බංග්ලාදේශය වගේ රටවල උන්ට පැතිරෙන්න ඒක හේතුපාදක වුණා. ඊට පස්සේ පැතිරෙන එක අහන්න දෙයක් නෙමෙයි. දැන් එතකොට මේ ජෙරුසලම ඇතුළු මේ අපි කියන්නේ මේ හෝලි ලෑන්ඩ් එක කියන ප්‍රදේශය මේ ක්‍රිස්තියානුවන් සහ යුදෙව්වන් සහ මේ මුස්ලිම්වරුන් අතර තියෙන මේ ගැටුම අද ඊයේ එකපාරට මේ කුරුසු යුද්ධය ඇති වුණ එකක් නෙමෙයි. හරිද? උදේට කල්පනා කරලා බලන්න. ඔබ ඒක තේරුම් ගත්ත යුතුම දෙයක්. හරිද? ඔබ ඒක තේරුම් ගත්ත යුතුම දෙයක්. අනිත් එක අපි ගන්නවා lack of unity among crusaders and conflicting agendas. එතකොට leaders ලා අතර ප්‍රශ්න තිබුණා. European kingdoms වලයි මේ feudal lords ලා අතර ඒගොල්ලන්ට own political ambitions තිබ්බා. rivalries තිබ්බා. rivalries තිබ්බා. එතකොට personal agendas තිබ්බා. frequently ඒගොල්ලෝ clash වුණා. ඒකත් leadership issues තිබ්බා. ලොකු leadership issues තිබ්බා ඕන අතර. දැන් ඔබ ගත්තොත් එහෙම මුස්ලිම් ආගමේ Islam is one of the greatest brotherhood religions in the world. හරිද? එතකොට ඒක අපි ගත්තොත් it is a fast growing religion in the world. So if you see අපි මෙහෙම ගමුකෝ leadership issues තියෙනවද ඉස්ලාම් වල? නැත්තේ නෑ. යම් ආකාරවල යම් වර්තමානයේ ගත්තොත් වර්තමානයේ රටවල් වල ඒව දකින්නට ලැබෙනවා. නමුත් ඒ කාල තුල මේ මොවුන් කියන විදිහට මේ පොතේ උන් සඳහන් කරන විදිහට
මේක මුස්ලිම් මහත්මයෙක් ලියලා තියෙන පොතක් කත්රු අමීන් මලූෆ් කියන පුද්ගලයා කවුද කියලා දන්නේ නැහැ මම. මේ ලියලා තියෙන විදිහට ඔහු කරලා තියෙන සහයෝගය දක්වලා තින්නේ ඔහුගේ ආගමට සහ මේ අමීන් කියන මොහම්මද් අමීන් කියන පුද්ගලයා ගත්තොත් එහෙම ඔහු මුස්ලිම් ජාතිකයෙක්. මුස්ලිම් ජාතිකව අනිවාර්යයෙන්ම ඔබ දන්නවා තමන්ගේ ජාතියට තමන්ගේ ආගමට වුණ ආදරය කරන පිරිසක්. එතකොට ඔවුන් ඇත්තටම ඔවුන්ගේ ජාතියට ආදරය කිරීම පිණිස තමයි මේක ලියලා තියෙන්නේ. ඒ ගැන කිසිම සැකයක් නැහැ. එතකොට එක පැත්තකින් කොන්ස්ටන්තිනෝපලය කතෝලිකයන්ට සහ ක්‍රිස්තියානුවන්ට 1405 කුරුසි යුද්ධයෙන් ලොස්ට් වෙනකොට ඒගොල්ලන්ට අනිත් පැත්තෙන් ඉසබෙලා රජින මොකද කරේ? දේශ ගවේෂකයන්ට දැන දෙන්න අය විසින් ආක්‍රමණය කරා රීඑස්ටැබ්ලිෂ් කරන්න ස්පාඤ්ඤ රාජධානිය ස්පැනිෂ් එම්පයර් එකේ එතනින් තමයි පටන් ගත්තේ. හරි. එතකොට අර අන්දලුසියා කියන ප්‍රදේශයේ ජිබ්‍රාල්ටර්ත් එක්ක ඔක්කොම ගලවලම ගත්තා එයා. එතකොට එක පැත්තකින් මුස්ලිම් වරුන්ට දිනන අතර අනිත් පැත්තෙන් නෝට යුරෝපයේ අහිමි වුණා. හරි. ඉතින් ඒක ඔබ බලන්න ඇය එතුමිය එදා ඒ ක්‍රියාමාර්ගයේ ස්පාඤ්ඤය තුල ගත්තේ නැත්තම් මේ හම්බයන්ට ගහලා ඒක ගත්තේ නැත්නම් අද මොකද වෙලා තියෙන්නේ? මුළු යුරෝපේ එහෙනම් මුස්ලිම් කර්මයට ලක් වෙලා හදලා. ඔවුන්ගේ ආගම සහ ජාතිය මුළු ලෝකෙම ප්‍රචාරය කරලා ඔවුන් යටත් කරගෙන හම්බයන් විසින් යටත් කරගෙන. ඒක තමයි මෙතන තියෙන ප්‍රධානම මේ ෆැසිනේෂන් කාරණාව කියන එක. Leadership issues are short-term commitments tiba many crusaders, especially common soldiers and some nobles, saw their participation in as a pilgrimage or temporary military service කියන එක. ඒගොල්ලන්ට ලොකු vision එකක් තිබ්බේ නැහැ, right? It was once their vows were fulfilled, their initial zeal won and they returned to home. Leaving the crusader state and constantly short of manpower. Manpower short to now. King by their nature eventually had returned to their kingdoms, further exterminating and the population gap. හරි. අනිත් එක වැදගත්ම කාරණයක් තියෙනවා. හොඳට මතක තියාගන්න. අනිත් එක තමයි resurgence and unification Muslim forces, right? Resurgence, initial disunity. First Crusaders, the Muslim was politically fragmented, right? ඊට පස්සේම වෙන්නේ උනේ නැහැ. හරිද? ඔව් බොහොම දැන් අනිත් එක තමයි ඔබ ගත්තොත් එහෙම emergencies of united leadership, right? සලාහුද්දීන් වගේ පුද්ගලයෝ, නූර් අල්-දීන් වගේ පුද්ගලයෝ, සිංජි වගේ පුද්ගලයෝ, මොහම්මද් සිංජි වගේ 1187 Battle of Houthi, Hayton 1187 අතර තමයි recapture of Jerusalem. හරි recapture කරා. එතකොට adaptation. දැන් මේක තමයි adaptation උනත් නැති වුණා. Muslim forces අනිවාර්යයෙන්ම ගිහිල්ලා උන් ගැහුවා. එතකොට they adapt to crusaders ලගේ tactics වලට. Cavalry charges වලට උන් adapted වුණා. අනිත් එක man power shortages and the isolation of the crusaders states කියලා තියෙනවා. හරිද? outnumbered වුණා crusaders ලා. limited recruitment වුණා. හරිද? geographical isolation එකකුත් එතන වුණා. අනිත් එක changing the political landscape in Europe and the Near East. හරිද? drilling enthusiasm and decline with the papal authority, right? Papacy කියන එක උන්ට නැති වුණා. අනිත් එක fail of අනික fourth crusade. ඒ කියන්නේ 1904 informers seek of Constantinople. fail of Constantinople. කොන්ස්ටන්තිනෝපලේ 1904 තමයි නැති වුණේ. ඉතින් ඒකත් උන්ට ක්ලයිමට් එක disease and terrain එකත් ඒක උන්ට ප්‍රශ්නයක් වුණා. ඉතින් ඒක එහෙම වුණත් 1917 එබ්‍රහම් කෝඩ් එක වලින් යුදෙව් ජාතිකයන්ට නැවත මේක ලියලා දුන්නා. හරිද? මොකද ඔටෝමන් එම්පයර් එක වැටුණාට පස්සේ ඒක අන්න එක තමයි අනිත් එක රීස්ට්‍රේන් වෙනවා කියන අනිත් පැත්තට.
ඒක ඉතිහාසය තුළ ඉතිහාසය ඉගෙන ගැනීමේ වටිනාකම් තියෙන එක තමයි මේ පොතෙන් ඔබට කියලා තියෙන්නේ. ඇත්තට මේ පොත හරි වටින පොතක්. මේක කියන වර්තමානයේ ගැටලු වලටත් මේ පොත මේ තුලින් අපිට මෙහෙම උනේ ඇයි කියන එක ගැන අපිට හිතුවොත් එහෙම ඇයි මේ යුදෙව් සටන් කරන්නේ ඔවුන්ගේ නිජ භූමිය යුදෙව්වන්ගේ නිජ භූමිය කියන එක නිජ භූමිය ඔවුන් අවුරුදු 100,000 ගණනක් තිස්සේ ඔවුන් අවුරුදු 6,000ක් 7,000ක් හෝ ඊටත් පෙර ඉඳලා ඔවුන් මේ පදිංචි වෙලා හිටපු භූමිය. එතකොට ඔවුන්ට ආක්‍රමණ වලින් යුදෙව් ජාතිකයෝ තරම් අසාධාරණ ලක්ුණ මිනිසුන් පිරිසක් ජන කොට්ටාසයක් මේ ලෝකේ නැහැ කියලා මම කලින් මගේ වැඩසටහන කොට මම සඳහන් කරා. ඉතින් මේ කාරණා අපි බලනකොටම ඇත්තටම හරි මේක වැදගත් වෙනවා ඉගෙන ගන්න. එතකොට ඉතිහාසය වෙනස් කරන සාධක දෙකක් අපි අද ඉගෙන ගත්තා. එකක් තමයි ඉතිහාසයේ ටර්නිංగ్ පොයින්ට්ස් කියන්නේ යූ ටර්න් එකක් වෙන. ඒ කියන්නේ රවුන්ඩ් අප් වෙන. හරි ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍ය දෙකක් ඉගෙන ගත්ත එකක් තමයි 1905 සහ 1915 කුරුසි යුද්ධයේ අවසාන කුරුසි යුද්ධය සහ ඉසබෙදා රජතුමනි අන්දලුසියාව යටත් කර ගැනීම. එතකොට ඉතින් මැසිකට් එකක් වුණා කියලා දෙන්නේ. හැබැයි මම හිතනවා එහෙම දෙයක් වුණා නම් හොඳයි කියලා. දැන් ඔය නව ලෝකේ හොයාගන්න මේ පෘතුගීසිකාරයෝ එතකොට ලන්දේසිකාරයෝ ගියා නේද? තේරෙනවද? ගියානේ මේ ඔය ඉන්කා ශිෂ්ටාචාරයට සවුත් ඇමරිකාවට නෝර්ත් ඇමරිකාවට ගියානේ. උන් නව ලෝකේ හොයාගන්න නැතුව මේ ජෙරුසලම ඇතුළේ මේකට ගැහුවන මුල් ටික ඔක්කොම වෙලා හොඳ නැද්ද? උන් ගැහුවා නම් මම හිතනවා අනිවාර්යෙන්ම අද මේකේ තියෙන වර්ල්ඩ් ඕඩර් එක වර්ල්ඩ් ස්ට්‍රක්චර් එක අනිවාර්යෙන් වෙනස් වෙන්න තිබුණා. පර්ෂියන් එම්පයර් එකත් එහෙමනම් වෙනස් වීමේ හැකියාව මේ ඉතිහාසය ඔබ මතක තියාගන්න ඔබ අතීතයේ කරපු කාරණා නිසා ඔබගේ ජීවිතය ගත්තොත් ඒකත් මේ ඉතිහාසය තුළින් අපි ඉගෙන ගන්න ඕන වැදගත්ම කාරණයක්. ඔබගේ ජීවිතය තුළ ඔබ ගන්නා මේ ඔබ කරගන්නා යම් කරුණු ඔබ කරන යම් කරුණු නිසා තමයි ඔබ කරන යම් ක්‍රියා නිසා තමයි ඔබගේ අනාගතය තියෙන්නේ. වර්තමානයේ ඔබ ඉන්න තත්ත්වයේ ඔබ ඉන්න පොසිෂන් එක මොකක් හෝ වේවා ඔබගේ අතීතයේ ඔබ කරපු ක්‍රියා නිසා තමයි වර්තමානයේ ඔබ මේ තත්ත්වෙ ඉන්නේ. එතකොට ඔබ වර්තමානයේ කරන ක්‍රියාමාර්ග නිසා තමයි ඔබගේ අනාගතය කියන එක ඔබ සබහා ධර්මයේ විශ්ින් තීරණය කරන්නේ. ඉතින් මේ සබහා ධර්ම කියන එක හරි සාධාරණයි කියලා මට වෙලාවකට හිතෙනවා. වෙලාවකට නෙමෙයි ඒක තමයි ඇත්ත කතාව. ඉතින් මේ පොත හරි වටින පොතක් කියවලා හොඳ දේවල් මම තව වීඩියෝ වලින් කරන්නම්. කොහොමත් මේ වාර යම්කිසි ජයග්‍රහණයක් යුදෙව්වන් ලැබීම පිළිබඳව මම ඉතාමත් සතුටු වෙනවා. ඒ වගේම එක්සත් ජනපදයේ සමුක යුදෙව්වන්ට මගේ හදපිරි ප්‍රණාමය මම සතුටු පළ කරනවා. මම කවදත් යුදෙව් ජනතාව සහ ඔවුන්ගේ අයිතීන් පෙනී සිටින කෙනෙක්. ආගමේ කට්ටිය ක්‍රිස්තියානි ආගමේ මුස්ලිම් කවදත් මම හඩක් නගන කෙනෙක්. මොකද මට වැඩක් නැහැ වෙන ආගම් මම විරුද්ධ නැහැ. නමුත් හම්බයන් මේ ලෝකෙට කරන විනාශේ කවදා හෝ අතර විය යුතුයි කියලා එක තමයි අපගේ පරමාර්ථය අපගේ අදහස. එවනම් ගිහින් එන්නම් අයවන් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සමට ස්තුතියි.